අපි අද අලුත්ම වීඩියෝ එකක් කරගෙන තමයි වෙලා ඉන්නේ. අද අපි බලමු ඔයා බිසි තැනක ඉන්න වෙලාවක ඔයාලට වොයිස් මැසේජ් එකක් ආවොත් ඔයාගේ තෝනිකින් හරි ඔයාගේ යාළුවගෙන් හරි අපි බලමු වොයිස් මැසේජ් එක අපි ප්ලේ කරන්නේ නැතුව කොහොමද අපි ඒක රීඩ් කරගන්නේ, ඒක රිප්ලයි කරන්නේ කොහොමද කියලා දැන් වීඩියෝ එකෙන් බලමු. එහෙනම් යම් වීඩියෝ එකට. හරි ඉතින් බෝඩ් එක බලා පට්ට ආසයි නරුන්ගේ chat කියවන්න. ඒ හින්දා කෙලිම මම setting එක open කරගත්තා. setting වල මං යනවා මචං පොඩි සද්දයක් එනවා ගණන් ගන්න එපා. මම යනවා මචං කෙලිම chat වලට. හරි ඉතින් යාළුවෝ ඊට පස්සේ chat වල අපිට බලා ගන්න පුළුවන් voice message transcript කියලා. අපි ඒක ටච් කරගන්නවා. හරි ඉතින් මෙන්න මෙතන ඔයාලට choose language කියලා option එකක් එයි. අන්න ඒක ටච් කරගන්න. ඔයාලා ඊට පස්සේ ඔයාලට කැමති language එකක් තෝරගන්න පුළුවන්. දැන් මෙයාලා දීලා තියෙන්නේ පොඩි ලැන්ග්වේජ් කිහිපයක් විතරයි. ඔයා මේක ඉංග්‍රීසි ටයිප් සෙට් කරගන්න. ඊට පස්සේ මෙතන set up now කියලා ටච් කරන්න. හරි මචං ඊට පස්සේ ඔයාලට downloading කියලා පෙන්නනවා. මචං මේක download වෙන්න MB 120ක් යනවා. MB අවුලක් නෑනේ පොඩි ගණන් උඹලට. මොනවද උඹලා සල්ලි කාර වෙන්නේ. හරි ඉතින් මචං එහෙනම් download වුණාට පස්සේ ඔයාලට නිකම්ම මේක auto add වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි ඩවුන්ලෝඩ් වුණාට පස්සේ සෙට් වෙනවා. ඉතින් යාළුවෝ ඒ අතරතුරේ මතක් කරන්න ඕන මම අලුතෙන් Facebook page එක පටන් ගත්තා ටෙක් පන්සුළු කියලා. ඉතින් මචං ඒකත් follow කරලා ගැම්මට support එකක් දෙමු කොල්ලන්ට. ගේමක් ගහගෙන යමු අපි set එක එකතු වෙලා. ඔයාලට ඕන ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න. මගේ නම්බරේ තියෙනවා. මට මැසේජ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බෙල් අයිකන් එක ඕල් දාලා පයින් ගහලා තියාගන්න. එහෙනම් ඩවුන්ලෝඩ් වුණාම සෙට් වෙනවා. හරි ඉතින් යාළුවේ මේක ඩවුන්ලෝඩ් වෙන්නෙම නෑ. එන වෙලාවක් යනවා. ඉතින් යාළුවේ මම කියන්න වෙන දේ වැඩේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ voice message එක යටින් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාගේ voice message එක යටින් ඔයාලට පෙන්නන transcript කියලා option එක. අන්න ඒක ටච් කරගන්න. එතකොට ඔයාගේ voice message එකේ තියෙන දේ translate වෙනවා. ඉංග්‍රීසි වලින් ඔයාලට පෙන්නනවා. එහෙනම් එච්චර තමයි. එන යාළුවේ ගිහින් එන්න. ජය වේවා.